ඉතින් කොහොමද ඔයගොල්ලන්ට හැමෝම සතුටින් සනීපෙන් ඉන්නව නේද? මම අද කැම්පස් එකේ ඉඳන් තමයි පාඩම් කරන්නේ. මම ඉතින් ඔයගොල්ලන්ට පාඩම් කරන පොඩි ක්ලිප්ස් ටිකකුත් අරගෙන ඔයගොල්ලන්ට කැම්පස් එකේ පොඩි කොටස් ටිකක් පෙන්වන්න හිතුවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රෙඩි ඉන්න. මං හරිම ආස දෙයක් තියෙනවා. මම පාඩම් කරන්න හරි ආසයි ගෙදර ඉඳන් වගේම කැම්පස් එකට ඇවිල්ලා. කැම්පස් එකේ තැන් දෙක තුනක් තියෙනවා. ඒ තැන් දෙක තුනේ ඉඳගෙන පාඩම් කරන්න මම ආසයි. ඉතින් මට හිතුණා මම පාඩම් කරන ගමන්ම කැම්පස් එකේ පොඩි තැන් ටිකක් පෙන්වන්න. මම මේ පෙන්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලාගාරය. ඒ කියන්නේ ආර්ට් කරන අයගේ තියෙන ප්‍රධාන බිල්ඩින් එකක් වෙන සුමංගලී බිල්ඩින් එකේ පොඩි තැන් ටිකක් තමයි අතටම පෙන්වන්නේ. ඔයගලන්ට ජයවර්ධනපුර කැම්පස් එකේ ෆුල් වීඩියෝ එකක් ඕන නම් මට කමෙන්ට් දාන්න. මම ඔයගොල්ලෝ හැමෝටම ෆුල් වීඩියෝ එකක් ගේන්නම්. මම ඉස්සෙල්ලාම චුට්ටක් පාඩම් කරන්න ගත්තා. හෙට ඒ කියන්නේ සඳුදා 22 වෙනි සඳුදාට මට එක්සෑම් එකක් තියෙනවා. මෙච්චර කාලයක් මාස කහමාර දෙකක් විතර ඉඳන් තිබ්බ එක්සෑම් එකේ අවසාන සබ්ජෙක්ට් එක තියෙන්නේ හෙට මැයි 22 සඳුදාට. මම ඔයගොල්ලන්ට ඉක්මනින් මේක අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරවිට මම මේක අප්ලෝඩ් කරනකොට එක්සෑම් ලියලා ඉවර වෙන්නත් මට පුළුවන්. ඉතින් මම මේ විදිහට පාඩම් කළා. හෙට තියෙන සබ්ජෙක්ට් එක. ඉතින් බලන්න ඉස්සරහට කැම්පස් එකේ පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඇත්තටම තියෙන්නේ. එහෙනම් අපි චුට්ටක් පාඩම් කළා. කැම්පස් එක වටේ බලමු. කැම්පස් එක වටේ නෙමෙයි කැම්පස් එකේ ශ්‍රී සුමංගල මන්දිරය. ඒ කියන්නේ ආර්ට් කරලා කැම්පස් එකට ආර්ට් කියන ස්ට්‍රීම් එක කරලා ඇවිල්ලා කැම්පස් එකේ ඉගෙන ගන්න අය. සමහර ඩිපාර්ට්මන්ට් තියෙන මේ එකේ. ඒ වගේම විමල ධර්ම මන්දිරය කියලා තියෙනවා. ඒකෙත් අපේ ආර්ට් එකේ ඩිපාර්ට්මන්ට් තියෙනවා. මේකත් තියෙනවා. මේක තමයි කැම්පස් එකේ තියෙන පරණම බිල්ඩින් එක. ඉතින් මම ඔයගොල්ලන්ට මේ විදිහට පෙන්නනවා. කැම්පස් එකේ ආසාවෙන් ඉන්න නාංගිලා මල්ලාට මේක මොටිවේෂන් එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් හැමෝම බලන්න. මේක ලංකාවේ තියෙන ප්‍රසිද්ධ දෙවෙනි මොලකරුවෝ ඉන්න කැම්පස් එක කියලා කියනවා. ඒ වගේම අගනුවර හැඩකාරි එහෙම බලන්න. පාඩම් කරන ගමන් මට ඔයගලන්ට කියන්න දෙයක් මතක් වුණා. කැම්පස් එක කියන්නේ සිව් කොනින්ම ළමයි යන තැන. සිව් කොනින්ම කියලා කිව්වට මොකද කැම්පස් එකට ලංකාවේ තියෙන හැම දිස්ත්‍රික්කෙම හැම පළාතෙකම ළමයි එනවා. කොළඹ තිබ්බට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කොළඹ ළමයි විතරක් නෙමෙයි ඉන්නේ. හැම පැත්තෙම ළමයි එනවා. ඉතින් මෙතනට ආවම අපිට ඇත්තටම මහා සමාජයකට වැටෙනවා වගේ වෙනවා. එක විදිහ ළමයි අඳුර ගන්න පුළුවන්. හොඳ ළමයි ඉන්නවා, ඒ වගේම නරක ළමයි ඉන්නවා. හොඳ යාළුවෝ එකතු වෙනවා, නරක යාළුවෝනත් එකතු වෙන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ යාළුවන්ව හොඳද නරකද කියලා අඳුර ගන්න සහ හොඳ වුණත් නරක වුණත් දෙගොල්ලම අපි ආශ්‍රය කරන්න ඕනේ. මොකද කවදා හරි අපි මෙතනින් ඉවරනාට පස්සේ අපි රස්සාවල් වලට යනවා. ඊට පස්සේ එතනදී වාසියටම වැඩ කරන මිනිස්සු අපිට හම් වෙන්න පුළුවන්. කැම්පස් එක කියන්නේ මම දකින විදිහට මිනිස්සු බැදීමක් මොකද්ද මිනිසුන් කියන්නේ? කවුද මිනිස්සු කියන්නේ? බැදීමක තියෙන සම්බන්ධය මොකද්ද? ඒක ප්‍රේම බැදීමක් විතරක් නෙමෙයි. මිත්‍ර බැදීම, සහෝදර බැදීම, මේ හැමදේම තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි ඇත්තටම කැම්පස් එක කියන්නේ. ඉතින් ඇත්තටම කැම්පස් එන්න ඕනේ හැමෝම. ඒක ප්‍රයිවට් වේවා, ගවර්න්මන්ට් වේවා. හැබැයි ප්‍රයිවට් කැම්පස් එකක ගන්න බැරි ගොඩාරියක් අත්දැකීම් ඇත්තටම අපිට ගවර්න්මන්ට් කැම්පස් එකේ ගන්න පුළුවන්. එක ඉවෙන්ට්ස් තියෙනවා, උත්සව තියෙනවා, විනෝදයි. කැට යනවා කියලා යනවා. ඒ වගේම පිකටින් කියලා තියෙන ගොඩාක් අය වලට අකමැති. නමුත් ඒවා කරන්නේ හේතු මත. ඒවා දන්නේ නැතුනම තමයි මිනිස්සු කෑ ගහන්නේ. සමහර කැම්පස් එකේ ඉඳලත් ඒවට විරුද්ධ අය ඉන්නවා. එක එක්කෙනාගේ මත. ඉතින් මට කියන්න හිතුනේ දේ කියන්න බැරි වුණා. කුරුල්ලන්ගේ සද්දේ වැඩි වුණා. මට කියන්න හිතුනේ කැම්පස් එක ගත්තාම එක විදිහේ මිනිස්සු හම් වෙනවා. අපි ඒගොල්ලෝ හැමෝම ආශ්‍රය කළා. කවුද හොඳ කවුද නරක කියලා වෙන් කරන්නේ නැතුව හැමෝත් එකම ඉන්න ඕනේ. අපි අපේ වැඩ කරගන්නත් ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්නත් ඕනේ. හැබැයි පුද්ගලයාව නිවැරදිව අඳුරගෙන අපි ආශ්‍රය කරන්න ඕනේ.
ඉතින් මේ බලන්න මේ තියෙන අපේ බිල්ඩින් එකේ view එක. මෙතන ඉඳන් තමයි මම පාඩම් කළේ. බලන්න ලස්සනයි නේද? මේ තියෙන අපේ ඩිපාර්ට්මන්ට් එක ගාව පාලි හා බෞද්ධ අධ්‍යනාංශය. මේ දවස්වල වෙසක් එකට සරසලා තියෙනවා. හරි. ඊළඟට මේ තියෙන සුමංගල මන්දිරය ඉතාම විශේෂ ස්ථානයක්. මම ගැන විස්තර කියන්නේ නැහැ. බලන්න පඩිපෙළ හරි ලස්සනට තියෙනවා. ඔය විදිහට පුංචි පුංචි කැලි ටිකක් තමයි ඇත්තටම ගත්තේ. මේ මෙහෙට දැන් වහිනවා. ඒ නිසා මට කලවරේ තමයි වීඩියෝස් ගන්න ඕනේ. අපි බලමු ඉහළ ඊළඟ ෆ්ලෝ එකේ තියෙන ඩිපාර්ට්මන්ට් උත්. සංඛ්‍යාන සරණිය. මෙතන තියෙන ඉකෝන් ස්ටැක්ට් වගේ සබ්ජෙක්ට් වලට අදාළව ඩිපාර්ට්මන්ට් තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ ඉකෝන් ස්ටැක්ට් කරන්න ආස නම් එන්න අපේ කැම්පස් එකට. දැන් ඒ ලෙවල් කරන නංගිලා මල්ලිලා ඉන්න මේ සැරේ ළඟදීම අගෝස්තු වල ඒගොල්ලෝ එන්න ආස නම් අපේ කැම්පස් එකට එන්න. මේ දින අපේ බිල්ඩින් එකට ඉස්සරහන් يعني මේන් ගේට් එකෙන් එනකොට පේන විදිහ. මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක සරසලා තියෙන විදිහ. මම ඒකේ ඊට පස්සේ පොඩි ක්ලිප් එකක් ගත්තා. ලස්සනට වෙසක් එකට සරසලා තිබ්බා. ගොඩාක් දවස්වල දුන්න ඩිපාර්ට්මන්ට් වලින් පවා. ඊළඟට ඉයර් වලින් දුන්නා. එක ෆැකල්ටිස් වලින් දුන්නා. වීඩියෝ එක පුරාවටම කෑ ගැහුවේ මෙන්න මේ කුරුල්ලෝ ටික තමයි. ඔය වීඩියෝ කැලෙන් ඉන්නේ කුරුල්ලෝ. බලන්න ඒගොල්ලෝ හරි සොද්දට කෑ ගහනවා. ඒගොල්ලෝ පැටව දාලා චුටි චුටි පැටව ඉන්නවා. ඉතින් ඔය විදිහට තමයි මම මේ බිල්ඩින් එකේ ෆ්ලෝ දෙකක වගේ වීඩියෝස් අරගෙන ආවේ. ඇත්තටම වීඩියෝ එකක් කරන්න නෙමෙයි හිටියේ. නමුත් මෙතනට ආවම පාඩම් කරන්න මට හිතුණා වීඩියෝ එකක් කළොත් හොඳයි කියලා. ඇත්තටම කුරුල්ලන්ගේ සද්ද බද්දකට මට සමා වෙන්න. මම මෙතන වීඩියෝ එක අරන් මෙතෙන්දී තමයි අතන වොයිස් කරේ. එහෙනම් කුරුල්ලන්ගේ සද්ද වලට සමා වෙන්න. එහෙනම් මම අද ටික හිනා වීඩියෝ එක බැලුවට ස්තුතියි.